2026 ජීවවිද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍යෙක් දෙවෙනි පාරට තමයි එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු ඉන්නේ. එතකොට අපේ ෆස්ට් අයි එකේ රිසල්ට්ස් ආවේ මාර්තු මාසේ 31 වෙනිදා. එදා ඉඳන් විභාගයේ පැවැත්වෙන නියමිත දිනයට මාස 4යි දවස් 10ක් තියෙන බොහෝම අඩු කාලයක්. මොකද මීට කලින් අවස්ථාවලදී ළමයින්ටත් මාස 6ත් 8ත් අතර කාලයක් ලැබිලා තියෙනවා. මෙතන ලොකුම අසාධාරණයක් වෙන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයිට විතරක් නෙමෙයි ෆස්ට් ෂයි අයට ලොකුම තුන්වෙනි වාරේ දවස් 9 හරිම අසාධාරණ ලියකියවිලි හදලා බොරුවෙන් මේ වැඩේ කරන්න හදන්නේ. මේකට ලොකු අවධානයක් හම්බෙන්න ඕන සමාජයට. මේගොල්ලෝ මෙතන මේ කරන්නේ ලොකු ව්‍යාජ බවක් ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මුළු මහත් සමාජයේම උසස් පෙළ ශිෂ්‍යයින්ගේ බලාපොරොත්තු නැති බංගස්ථාන කරලා දාන්න හදන මහා ඛේදවාචකයක් විදිහට තමයි මේක සලකන්න පුළුවන් වෙන්නේ. මේකට අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕන. ලොකු අසාධාරණයක් මෙතන වෙලා තියෙන්නේ. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයෙක්ට මාස 4යි දවස් 10කින් ජීව විද්‍යාව විෂය ධාරාවෙන් භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් හදාරන එක ගොඩක් අමාරු දෙයක්. ඒ සබ්ජෙක්ට් එකට ලෑස්ති වෙන එක ගැන අනිවාර්යයෙන්ම මේ ගැන සලකා බලන්න ඕන. ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව අවධානය යොමු කළා මේ ගැන පැහැදිලි තීරණයක් ගැළපෙන තීරණයක් ලබා දෙන කියලා අවම වශයෙන් මාසයක් හෝ මාස දෙකක් වගේ කාලයක්වත් අනිවාර්යයෙන් මේකට ලැබෙන්න ඕන. ලොකුම අසාධාරණයක් මෙතන වෙන්නේ. කල් දාන්න බැරි හේතුවක් නැහැ. කිසිම සාධාරණ හේතුවක් කවුරුත් ඉදිරිපත් කරන්නේ නැහැ. විභාග ක්‍රමයක සාමාන්‍ය තත්ත්වයට ගන්න ඕනේ කියලා මුළු මහත් මේ 2026 ඔක්කොටම අසාධාරණයක් කරන එක සම්පූර්ණ වැරදි. මේකට නීතිය අතට අරගෙන කටයුතු කරන්න ආණ්ඩුවකට දෙන්න බෑ. ඒ හින්දා ඒකට නිසි පියවර ගන්න කියලා ඔබතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා.